අනේ සමාවෙන මෙහෙම කිව්වට දරා ගන්න බෑ. ඒ කියන්නේ මූණට කියලා තියෙන මහා ජරා වචන. මාත් මිනිස්සෙක්නේ මට පුතෙක් ඉන්නවා චේතියේ. ඔයාලා අපි ලංකාවේ හැම දෙනාම ගොඩක් ආදරය කරන චාමර රණවකට මේ වෙද්දි බොහෝ දෙනෙක් බයිනවා, කමෙන්ට් කරලා බයිනවා, මැසේජ් කරලා බයිනවා. ඉතින් ගොඩක් අය දන්නව ඇති හේතුව මොකක්ද කියලා. මේ වෙනකොට ඉතින් ඒ බැනුම් ඇහිල්ල නිසාම ඉතින් චාමරගේ අම්මත් මේ වෙනකොට ඒවත් දැකලා ටිකක් හිතේ අමාරුවෙන් රෝගාතුර වෙලා ඉන්නේ. ඉතින් ඇත්තටම ලංකාවේ මිනිස්සු ගැන දුකයි. මනුස්සයට මේ විදිහට බයිනවද කියලා දුකයි. ඉතින් හදිස්සියම චාමර රණවක මේ විදිහට වීඩියෝ එකක් පළ කරලා තියෙනවා තමන්ගේ දුක ඉවස ගන්න බැරිම තැන. ඉතින් ගායකයට එහෙම නැත්නම් ඕනම මනුස්සයට ඉවසන්න පුළුවන් සීමාවක් තියෙනවා. කවදාවත් කිසිම කෙනෙක්ට ගරහන්න එපා. හරිද? ඉතින් මේ වීඩියෝ එක අවසානකම් බලන්න. ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් ඇත්තටම චාමර රණවකට මේ වෙලාවේ මොකද්ද වෙලා තියෙන්නේ, ඔහු ඉන්න තත්ත්වය මොකක්ද කියලා මේ වීඩියෝ එක අවසානකම් බලලා ඔයාගේ අදහස කමෙන්ට් එකක් දාන්න. මතකතු අපේ සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඉතින් චාමර රණවකට ඔයත් ආදරේ කෙනෙක් නම් වීඩියෝ එකට අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. පුළුවන් තරම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් ඔන්න බලන්න චාමර රණවකට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒ සංවේදී කතාව අහන්න. මේ සමාවෙන මෙහෙම කිව්වට දරා ගන්න බෑ. ඒ කියන්නේ මූණට කියලා තියෙන මහා ජරා වචන. මාත් මිනිස්සෙක්නේ මට පුතෙක් ඉන්නවා චේතියේ ඉන්නවා. මේ නෝනා ඉන්නවා, මගේ අම්මා තාම ඉන්නවා. දන්නද මේ අම්මත් අද අසනීප වෙලා මේ මොකද්ද මේ පානදුරේ සුවස්ති හොස්පිටල් එකක් ගියා. අම්මත් ඒ කරුණාක අම්මා කියනවා මේ ලයිව් එකක් දාන්නලු මේ මම මේ අනේ මගේ පුතා එහෙම කෙනෙක් නෙවෙයි කියලා. මට ගෑනු පස්සේ යන්න ඕන නම් අවුරුදු 15ක් ළමයි නැතුව හිටියා. මම කවදාත් හොර ගෑණියෙක් ගත්තේ නැහැ. මම බැන්දේ එක ගෑණි සුදුහම්නි විතරයි. ළමයි 14ක් මැරුණා. පුතා පස්සේ මම පුතා කොහොමද හදාගත්තේ? මට ඔහොම බනින්න එපා, මම නරක මිනිහෙක් නෙවෙයි. හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහොමද? මේ අනේ මන්දනේ පුදුම බැනිල්ලක් බනිනවනේ. පුදුම බැනිල්ලක් කියන්නේ කුණු හරපෙනුත් බැලලා තියෙනවා. ඉතින් මම ප්ලේන් එකේ ගියා. මාව දැම්මා එන්න කියලා. ඉතින් මම ගෙදර ආවා. ආයි මම ගියා ෂෝ එක කරලා ගෙදර ආවා. ඉතින් ෂෝ එක ලස්සනට කරා. ඉතින් මම කියන දේ කිව්වා. ඉතින් අර කියලා තියෙනවා මේ මෙහෙමයි නරකයි මම ඇඳුම් ගලවන් ඉන්නවා. එහෙමයි කියලා තියෙන ගොඩක් දුකයි. මේ මම කියන්නේ මගේ අත්තරන් යාළුවනේ මගේ දැන් මගේ සින්දු අහන යාළුවොත් ඉන්නවනේ. ඒගොල්ලෝ තින් නොකිය ඉන්න බෑනේ. අනගේ හෙවුත් යන්න එපායි. එහෙනම් ආයි මගේ රූපේ දැම්මොත් මගේ සින්දු අහන්න එන්න එපා. මට ෂෝ එකක් කරන කට්ටිය වෙනම කට්ටියක් ඉන්නවනේ. ෂෝ එක කරන කට්ටිය දුන්නොත් මට සින්දුවක් කියන මම යන්න එපායි. ඒකෙන් තමයි යනවා. අනිත් එක හොඳට මතක තියාගන්න මේක. මට සින්දු කියලා ජීවත් වෙන්න ඕනේ නැහැ. හොයලා බලන්න BOC බැංක් එකේ යාළුවෙක් ඉන්නවා නම් NSB බැංක් එකේ යාළුවෙක් ඉන්නවා නම් මේ දීහාඳුන කියලා ඩිපොසිට් එක පොඩ්ඩක් අහලා බලන්නකෝ. මගේ පුතාගේ වයස අවුරුදු 7යි. මාසෙ පඩි ලක්ෂ 10යි. මගේ නෝනාගේ දාලා ඩිපොසිට් එක මගේ අම්මගේ දාලා ඩිපොසිට් අහලා බලන්න. අනේ මම මෙහෙම කියන්නේ දුකින්ද මම ගහන ඉන්ද්‍රිය හෝටලයක් තරු 7 හෝටලයක් මේ දැන් වැඩ පටන් ගත්තා. හොයලා බලන්න ගලුපාරේ මුදේ අතරේ මේ මාස 24 පාන්දුර ටවුන් එකේ කෝටි 14ක මම VIP මේ විලා එකක් හදනවා. සින්දු කියන්න මට ඕනේ නෑ. දෙන්නේ කියලා ඉතින් මේ පොල් සම්බුලි පුති කාර්යාලේ මට ජීවත් වෙන්න පුළුවන්. ඒ හින්දා ඉතින් අර සින්දු අහන කට්ටිය විතරක් ෂෝ එකක් දුන්නොත් එකට එන්න නැත්තම් කොහොම බඩින්න එපා. මාත් මිනිස්සෙක්නේ. මොකද මට පුතෙක් ඉන්නවා. මා ජරා විදියට බඩින්නේ. මොකද මං විතරක් නෙවෙයි මේ ප්ලේන් වල ඔහොම රණ්ඩු වෙලා මම රණ්ඩුන්නේ නෑනේ. මම ඇත්ත කිව්වනේ. එහෙනම් මම පොලිසියෙන් අල්ලන් ගිහිල්ලා මම එන්ට්‍රියක් දාලා මම උසාවි දාන්න එපාය. එහෙනම් බැලුමක් පොම්මල දීලා තෝ බීලා එහෙනම් ඔබ උසාවි දාන්න ඕනේ. එහෙනම් මම ගානක් ඉල්ල ගන්න ඕනේ ශ්‍රී ලංකන් යාළුවයි. මට මුකුත් කළා නෑ. ශ්‍රී ලංකන් යාළුවනේ හොය අහලා බලන්න මට දාලා තියෙන්නේ මම බැහැලා ගියා කියලා. ඒගොල්ලෝ රිපෝට් එක ගහලා හොයලා බලන්න. මාර දුකයි මේ මට ගොඩක් මම ලංකාවට ගොඩක් ආදරේ. අනේ මේ ෂෝස් සින්දු අහන කට්ටිය විතරක් එන්න නැත්තම් අර කියනවා ෂර්ට් ගල්වා සින්දු කියනවා අපිට එන්න බෑ. එහෙනම් එන්න එපා. එහෙනම් සංගීත කරන එක්කෙනාට කියන්න මාව ගෙන්නන්න එපා කියලා. අපි ජීවත් වෙන්නේ සින්දු කියලා නෙවෙයි. අපිට අදටත් බස් එකේ වුණ සින්දු කියලා ජීවත් වෙන්න පුළුවන්. නැත්තම් අපිට වෙලි හැටි කොට දාන්න පුළුවන්. මොකද මගේ පුතාටයි මගේ නෝනටයි මගේ අම්මටයි මටයි අපි ගොඩක් ලෝඩ් කරන් ඉන්නේ. හොඳට අහලා බලන්න BOC බැංකුවේ කෙනෙක් ඉන්නවා නම් NSB බැංකුවේ කෙනෙක් ඉන්නවා නම් මට මූදයිනේ ලොකු ඉඩම් තියෙනවා. එක පර්චේස් එකක් ලක්ෂ 70 වගේ දැන් යන්නේ.
හොඳට හොයලා බලන්න මං කවුද කියලා. මට සින්දු කියන්න ඕනේ නැහැ. මට ඔහොම බයින්න එපා. මාත් මිනිස්සෙක්. මේ මොකද මං ගොඩක් මිනිස්සුන්ට ආදරේ. මට ඔයගොල්ලෝ බැනුම් අහන්න ඕනේ මිනිහෙක් නෙවෙයි. ඔයගොල්ලන්ගේ බැනුම් අහන්න මට ඕනේ නැහැ. ඇත්තටම ඔයගොල්ලෝ මේ එහෙනම් ෂෝස් කරන සම්බන්ධීකරන මහතුරුන්ට කියන්න අනේ ඕකව ගෙන්නන්න එපා. ඕකට මෙහෙමයි ගෙන්නන්න එපා කියලා. එහෙනම් එච්චරයි. අනේ ඔහොම කියන්න එපා වෙනවා. ඉතින් මං විතරද ප්ලේන් වල මේ කොහොම වෙලා මම්මයි බැහැලා ගියේ. හොයලා බලන්නකෝ. ඇත්ත හොයලා බලලා මට කතා කරන්න. මාත් මිනිස්සෙක්. මට සින්දු කියන්න ජීවත් වෙන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ගේ යාළුවෙක් කෙනෙක් නම් NSB එකේ මැනේජර් කෙනෙක් හරි BOC මැනේජර් කෙනෙක් හරි අහන්නකෝ අපිට දෙන මේ ඩිපොසිට් ටික. මම මෙහෙම කියන්නේ මේ දුකින්ද සින්දු කියලා මේ දරුත් මම යාළුවොත් එක තමයි මේ එන්ජොයි වෙන්නේ. සින්දු කියලා සත පහක් මම ඉදර අරන් යන්නේ නැහැ. ඒවා සුදුහානේ මට කියලා තියෙනවා හන්ඩ බොණ්ඩ කියලා. ඔව්. මට හරි දුකයි. කියන්නේ මම අර ඔයාලා හිතන්නේ මම මනසින් වැටෙන කෙනෙක් කියලා. ඔය ලංකාවේ ඉන්න මේ හොඳම යාළුවෙන් අහලා බලන්නකෝ. ඩුබායි ඉන්න යාළුවන්ගෙන්, ඉතාලියේ ඉන්න යාළුවන්ගෙන්, ප්‍රංශයේ ඉන්න යාළුවන්ගෙන්, කල්කටා ඉන්න යාළුවෙන් අහලා බලන්නකෝ මං කවුද කියලා. ඒගොල්ලෝ දන්නවා මම හොඳට. ඒගොල්ලෝ මට බඩගිනි කිව්වොත් මට සල්ලි එවනවා. ඒකින්ද මට ඔහොම බනින්න එපා. ඕගොල්ලන්ගේ වචන අහන්න මම කැමති නෑ. ඒගොල්ලන්ට මාර කේන්ද කියලා තියෙන පිටරට ඉන්න මගේ යාළුවන්ට. ඒකින්ද නිකන් ප්‍රශ්න ඇති කරගන්නත් එපා. මේ සින්දු අහන්න ඉන්න නැත්නම් එන්නත් එපා. මේ සංගීත ගුරුන්ට කියන්න මාව ගන්නත් එපා කියලා. මොකද අපි ජීවත් වෙන්නේ සින්දු කියලා නෙවෙයි. සින්දු කියලා ජීවත් වෙච්ච කාලයක් තිබ්බා. දැන් මැච් එක ගහලා ඉවරයි. දැන් පිච් එක දිහා බලන් ඉන්නේ. අනේ සමාවෙන්න මෙහෙම කිව්වට දරා ගන්න බෑ. ඒ කියන්නේ මූණට කියලා තියෙන මහා ජරා වචන. මාත් මිනිස්සෙක්නේ. මට පුතෙක් ඉන්නවා, චේතිය ඉන්නවා, මේ නෝනා ඉන්නවා, මගේ අම්මා තාම ඉන්නවා. දන්නද මේ අම්මත් අද අසනීප වෙලා මේ මොකද මේ පානදුරේ සුවස්ති මේ හොස්පිටල් එකක් ගියා. අම්මත් ඒ කල්පනා කරලා අම්මා කියනවා මේ ලයිව් එකක් දාන්නලු මේ මම මේ අනේ මගේ පුතා එහෙම කෙනෙක් නෙවෙයි කියලා. මට ගෑනු පස්සේ යන්න ඕන නම් අවුරුදු 15ක් ළමයි නැතුව හිටියා. මම කවදාත් හොර ගෑණියෙක් ගත්තේ නැහැ. මම බැන්දේ එක ගෑණි සුදුහාම නිතරයි ළමයි 14ක් මැරුණා. පුතා පස්සේ මම පුතා කොහොමද හදාගත්තේ. මට ඔහොම බනින්න එපා. මම නරක මිනිහෙක් නෙවෙයි. දන්නද බුත්සල්ලා ජේසු පිටි අල්ලා දී වගේ පිටයි මම තියන්න. දෙපාරක් තේරුම් ගන්නකෝ. බයි තරහ වෙන්න එපා. මෙහෙම කිව්ව කියලා නැත්තම් මේකටත් කේන්තියයි. බුත්සල්ලා ලබනාතේ හම්බෙමු. කොහොමද අපි නිවන් දකිමු. බයි